උඹටත් එපාද මේ මට මුගෙන් ගැලවෙන්න විදියක් කියපන්. ඔන්න ඔය සතාව කොහෙට හරි ගිහින් දාපන්. වැඩ ඉවරනේ බං. අඩෝනේ ඉඳන් අද තෝ ඉවරයි. දැන් ප්‍රශ්න ඉවරයි. ළඟට ගිහින් දාපු හින්දා තමයි මට ටිකක් වැරදුනේ. උඹ ටිකක් දුරට ගිහින් දාන්න. නේ ඉවරයි. අඩෝ එහා නාද? එහා කොහෙද බල්ලු ගියේ? කොහෙද යන්නේ? පූසව ගිහින් දාන්න කිය අර ඔබ කිව්ව විදිහට මම පූසව ගිහින් දැම්මා. පුසව ගිහින් දාන්න. එතකොට හරි ඉන්නේ. මචං මම මුව ගිහින් දාපු මේ දෙවනි පාර. මුව ගිහින් දැම්මට වැඩක් නැහැ. මූ මටත් කලින් ගෙදරට එනවා කියහන්කෝ. මුගෙන් ගැලවිල්ලක් නැහැ. ඔබ කියන වැඩේ හරියන්නේ නැහැ බා. යකෝ ටිකක් දුරකට ගිහින් දාපන් අරුව. මුන්ට සෑහෙන්න ඉව තියෙනවා. ඒකයි තොටත් කලින් මූ ගෙදරට එන්නේ. අඩෝනේ මට අමතුණානේ මුන්ට ඉව දිනවා කියලා. මේ අපි දෙන්න ගිහින් ආමුව දුරකට. වැඩකුත් තියෙනවා. කමන්න යන්කෝ. අම්මෝ යා ඔයිටික. බලවන් ඔගේ ගොන් අදහස් ඉන්න මේ වැස්සෙක් නෙමෙන්න මේ නිසි. හරි බල්ලෝ අම්මට කෝල් එකක් කරන් අහපන්කෝ. ඒ අම්මේ ඔව් පුතේ. මේ අම්මේ පූසා ඉන්නවද පූසා? ඉන්ටේ පොඩ්ඩක් බලන්න. මේ ඉන්නේ සෙටි උඩ සැපට නිදාගෙන. එහෙනම් තරහ නැතුව පූසාට පොඩ්ඩක් දෙන්නකෝ. මුසර දෙන්න. ඒ මොකටද? පිස්සුද මට? අනේ අම්මේ එහෙනම් ඔයා තරහ නැතුව පූසකින් අහලා කියන්නකෝ ගෙදරට එන පාර. අපි අතරමං වෙලා තියෙන්නේ.